ඉතින් සියලු දෙනාටම සුවදසක් වේවා. අදත් SL එක YouTube channel එක ගැන තවදුරටත් brand new episode එකක ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද කතා කරන්න යන දේ මේ විදිහට ඔයාලා thumbnail එකෙන් බලා ගන්න ඇති. ඒ වගේම title එකෙන් බලා ගන්න පුළුවන්. මම අද මොනවා ගැනද ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. එහෙම නැත්නම් කතා කරන්න යන්නේ කියලා. ගොඩක් දෙනෙක්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අපි ෆෝන් එකක් ගන්න යනවා නම් අපි කොහොමද ෆෝන් එක හරියට ඩිසයිඩ් කරගන්නේ? එහෙම නැත්නම් මම ගන්න ඕන ෆෝන් එක මොකද්ද? ඒ කියන්නේ මේ අවුරුද්දට හෝ කලින් අවුරුද්දට එහෙම නැත්නම් ඉස්සරහින් අවුරුදු වලට මම ගන්න ඕන ඩිවයිස් එක කොහොමද? අපි හිතමු මම ගන්න කල්පනා කරනවා iPhone එකක්. එහෙම නැත්නම් මම ගන්න කල්පනා කරනවා Samsung එකක්. එහෙම නැත්නම් Redmi එකක්. එහෙම නැත්නම් Honor එකක්. එහෙම නැත්නම් වෙනත් වර්ගයේ Infinix එහෙම නැත්නම් ROG device එකක්. ඒ වගේ ඔයාලට නොයෙකුත් ප්‍රශ්න තියෙනවා මම මොකද්ද මම ගන්න ඕන ෆෝන් එක කියලා. ඊට පස්සේ ඔයාලා කරන වැඩේ මම යාළුවෙක්ගෙන් අහනවා. එයා කියනවා එයාට හොඳයි කියලා හිතෙන ෆෝන් එකක් එයා කියනවා. ඊට පස්සේ තව කෙනෙක් කියනවා. ඊට පස්සේ එයාත් කියනවා. ඊට පස්සේ මේක හොඳයි ඒකට වඩා මේක හොඳයි කියලා. ඇයි එහෙම මේ විදිහට එකට වඩා මේක හොඳයි මේකට වඩා ඒක හොඳයි කියලා මෙයාලා මේ කම්පෙයාර් කරගන්නේ. අපි එතකොට ඒ අතරින් හරියටම ගන්න ඕන ඩිවයිස් එක මොකක්ද කියලා අපි අද කතා කරන්න යනවා. එහෙනම් අපි වැඩි විස්තර කතා කරන්න තු වීඩියෝ එකේ යමු. ඔයාලා තාමත් මම subscribe කරලා නැත්නම් දැම්ම මම subscribe කරගෙන ඔයාලා දෙන subscribe button එක click කරලා ඊට පස්සේ තියෙන bell icon එක click කරොත් තමයි මේ වගේ අලුත් වීඩියෝ ඔයාලටම ගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද පොඩ්ඩක් noises ඇහි කරන්න දෙයක් නැහැ මට සමා වෙන්න. මොකද මම අද දවල් වරුවක තමයි මේ වීඩියෝ එක කරන්නේ රෙකෝඩ් කරන්නේ. ඒක නිසා මට ඒකට ඇත්තටම කරන්න දෙයක් නැහැ. මොකද මම දැන් AC එකත් off කරා මේ AC එකේ සද්දෙත් ඇහෙන හින්දා ඒ නිසා මම මේ විතර වීඩියෝ එක කරගෙන යනවා. ඉතින් අපිට ඉස්සෙල්ලාම තියෙන එන ලොකුම ප්‍රශ්නේ තමයි අපි මොකද්ද ගන්න හදන ඩිවයිස් එක. ඊට කලින් ඔයා කල්පනා කරන්න ඇයි ඔයා මේ ඩිවයිස් එක ගන්න ඕනේ? ඔයා මේ ෆෝන් එකක් ගන්න යනවා නම් ඔයා ඇයි මේ ෆෝන් එක ගන්න? ඔයාට මොකද්ද එකෙන් කරන්න පුළුවන්? එහෙම නැත්නම් කරන්න තියෙන purpose එක මොකද්ද කියලා ඔයා අනිවාර්යෙන් ඔළුවෙන් කල්පනා කරලා බලන්න ඕනේ. මොකක්ද මේ purpose එක කියන්නේ? මොකක්ද අපි මේ බලන්න ඕනේ කියලා කියන්නේ? හරි. ඔයා ෆෝන් එකක් ගන්නවා නම් ඔයා ෆෝන් එකෙන් මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? එහෙම නැත්නම් ඔයා සෝෂල් මීඩියා විතරන යූස් කරන්නේ ඔයා ස්ක්‍රෝල් කරනවා නම් උඩට බලලා යනවා නම් වීඩියෝ බලනවා නම් එහෙම නැත්නම් ඔයා ෆොටෝස් නිකන් normally capture කර ගන්නවා නම් ඉතින් මේ වගේ දේවල් වලට නම් ඔයා device එකක් යූස් කරනවා. ඔයා device එකකට යන්න ඕනේ device එක මොකක්ද කියලා එතකොට ඔයා choose කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා hard working කරනවා නම් ඔයා ඒකෙන් ගොඩක් දේවල් කර ගන්නවා නම් සහ ඔයා ඒකේ මොනවා හරි linking device කරගෙන ඔයා ගොඩක් දේවල් එකේ කරගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා games play කරනවා නම් ඔයාලා යන්න ඕනේ device මොනවද කියලා ඔයාලට තවත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒවටත් වෙනම devices තියෙනවා. ඉතින් අපි හිතනවා සාමාන්‍ය ලොකු ගාණක් වේදම් කරලා මට මේ ඔක්කොම කරගන්න පුළුවන් ෆෝන් එකක් අපි එකපාර ගත්තොත් හොඳයි නේද කියලා. ඉතින් එහෙම කරගන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි එහෙම කරයි කියලා ඔයාට වැඩක් වෙන්නේ නැහැ. මොකද ඔයා ඒකේ තියෙන features ඔයා ඒ විදිහට use කරන්නේ නැත්නම් ඔයාට ඒ ගන්න ෆෝන් එකකින් තේරුමකුත් නැහැ. එහෙම නැත්නම් ඔයා වියදම් කරන ගාණෙන් තේරුමකුත් නැති වෙනවා. ඉතින් සමහර කට්ටිය ලක්ෂ ගණන් වල දීලා ෆෝන්ස් ගන්නවා. ඉතින් ඒ ෆෝන්ස් ගත්තට පස්සේ සමහර විට එහා එකකින් යූස් කරන්නේ කෝල් ගන්න එක නම් මෙසේජ් කරන එක නම් එහෙම නැත්නම් ස්ක්‍රෝල් කරගන්න එක. ඒ කියන්නේ සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කරන එක. ඉතින් ඒ වගේ දෙයකට එයා ලොකු ගාණක් වියදම් කරලා එයා ෆෝන් එකක් ගන්න එකේ ඇත්තටම තේරුමක් නැහැ. ඒ වගේ ඒ කියන්නේ වටිනාකමක් දීලා එයාට ගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් ගන්න එකේ තේරුමක් ඇත්තටම නැහැ. ඉතින් ඒ ෆෝන් එකේ තියෙන ෆීචර්ස් එයා යූස් කරන්නේ නැත්නම් එයා ෆොටෝස් ගන්න normal cam එකෙන් නම් ඒ කියන්නේ ෆොටෝස් කියලා අපි ෆොටෝස් අපේ ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් එක එක ඔප්ෂන්ස් ගොඩාක් තියෙනවා. ඉතින් ඔප්ෂන්ස් යූස් කරන්න දන්නේ නැත්නම් ඉතින් තේරුමක් නැහැ. ඉතින් normal ෆොටෝ එකක් නිකන් කැප්චර් කරගන්නේ. එහෙම නැත්නම් පෝට්‍රේට් නෙමෙයි නම් එයා ගහන්නේ. ඉතින් එතනත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම කියන දේ වලට මේ විදිහට තේරෙනවද කියලා මම හිතනවා. ඉතින් අපි බලමු කොහොමද මේ දේ කරගන්නේ කියලා. devices 4-5ක් ඔයා ඔළුවෙන් එහෙම නැත්නම් ඔයා හිතලා හරි කාගෙන් හරි අහලා හරි ඔයා දැනගන්නවා. ඔයා හිතන්න brand names ගත්තොත් iPhone ඒ කියන්නේ Apple සමාගමෙන් ගහන iPhone ඒ වගේම Samsung ඊට පස්සේ Redmi අපි මම මේ කියන්නේ mainly තියෙනවා. නැතුව මේ අනිත් ෆෝන් මේ අමතක වුණා වගේ නෙමෙයි. mainly තියෙනවා. Redmi, Honor, Xiaomi ඊට පස්සේ අපි gaming side එකෙන් ගත්තොත් එහෙම ROG තියෙනවා. ඒ වගේ phones අපිට බලා ගැනීම හැකියාවක් තියෙනවා. තව එක device තියෙනවා Infinix ඊට පස්සේ Vivo, Oppo. ඉතින් අපිට මේ විදිහට ගොඩක් brands අපිට බලා ගන්න පුළුවන්. අපි ඔය අතරින් අපි තෝරගන්නවා මම කරන්න හදන දේ මොකක්ද කියලා ඉස්සෙල්ලම purpose එක මම ඉස්සෙල්ලම කියන්න. ඉස්සෙල්ලම මම කල්පනා කරනවා මම මේකෙන් කරන්නේ social media scroll කරන එක විතරයි. ඒ කියන්නේ social media එකේ YouTube video එකක් බලනවා සහ මට call එකක් හදිසියට ගන්න තියෙන්න ඕනේ, message එකක් දාගන්න තියෙන්න ඕනේ. සහ මම වැඩිපුර use කරන්නේ Facebook, WhatsApp, YouTube. ඉතින් ওই ටික තමයි මම use කරන්නේ. මට ඒකට හොඳ phone එකක් මොකද්ද හොඳ කියලා අපි කල්පනා කරලා බැලුවොත් එහෙම ඔයාලා බලනවා ඔයාගේ අතේ තියෙන බජට් එක මොකද්ද? ඔයාට සාමාන්‍යයෙන් 30000 50000 අතර ගාණක් වියදම් කරන්න පුළුවන්. 50000 ලක්ෂයක් අතර ගාණක් වියදම් ගන්න පුළුවන් වෙන තැන තමයි ඔයාගේ device එක මොකද්ද කියලා හරියටම තීරණය කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා හිතන්න ඔයා දැන් ගන්න හදන්නේ ඒ වගේ දේවල් කරන්න පුළුවන් device එකක් විතරයි. ඊට පස්සේ
ඔයා කල්පනා කරනවා දැන් iPhone එකක් ගන්නවද ඊට පස්සේ Samsung එකක් ගන්නවද Redmi එකක් ගන්නවද ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඔයා ආස කරන්නේ iOS එකට නම් ඔයා iPhone එකකට යන්න ඕනේ ඔයා ආස කරන්නේ Android එකකට නම් ඔයා හැමෝම use කරන්න දන්න ලේසි විදිය ඉතින් Android එකට යන්නද ඔයා ආස ඒකෙන් ඩිපෙන්ඩ් වෙනවා iPhone එකකට choose කරගන්නේ ඔයා Android එක choose කරගන්න කියලා. ඒතර ඔයා Android එක choose කරනවා ඔයා Apple කියන එක පොඩ්ඩක් පැත්තකින් තියලා ඔයා එන්න ඕනේ Samsung Redmi ඉතින් ඒ වගේ brands තියෙන ෆෝන් සෙට් එකකට ඔයා එන්න ඕනේ. ආවට පස්සේ ඔයා බලා ගන්න ඕනේ. ඔයා කරන දේවල් වලට ඔයා හැමදාම ඩේලිම මේ දේවල් කරනවද? ඔයාට බැටරි කැපැසිටි එක කොහොමද තියෙන්න ඕනේ? සාමාන්‍යයෙන් දවසක් යූස් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මම ගෙදරම ඉන්නේ මට charger එකට ඕන් ලක් ගහ ගන්න පුළුවන්. ඉතින් එහෙම කියලා ඉතින් ඔයාට ඒ විදිහට කරගන්න පුළුවන්ද? ඉතින් ඒක ගැනත් ඔයා හිතන්න ඕනේ. ඊට පස්සේ ඔයා කල්පනා කරලා බලන්න ඕනේ. ඔයාගේ අතේ තියෙන බජට් රේන්ජ් එකට ඔයාට ගන්න පුළුවන් හොඳම බැටරි කැපැසිටි ෆෝන් එක මොකක්ද කියලා. ඉතින් සාමාන්‍යයෙන් 5000 වල ඉඳන් උඩට ගන්න පුළුවන් නම් හොඳයි. ඔයා ඒ වෙලට බලනවා Redmi වල බැටරි කැපැසිටි කීයද මේ වගේ ප්‍රයිස් රේන්ජ් එක 30 50 අතර යන ගානෙන් හොඳ බැටරි කැපැසිටි එක තියෙන්නේ මොන ඩිවයිස් එකේද. ඊට පස්සේ Samsung එක බලනවා චුට්ටක් චෙක් කරලා ඉවරලා මේ වගේ Samsung ඩිවයිස් එකක් තියෙනවා. ඉතින් මේකේ බැටරි කැපැසිටි ඒ කියන්නේ මේකයි සමාන නම් හරි මේ දෙකම දෙනවා. ඔයා එතකොට ඒකෙන් ඔලුවට ගන්නවා. හරි මම මේ දෙකෙන් එකක් දැන් තෝරගන්නවා. ඒ වගේ එකක් ඔයා ඉන්නවා. ඊට පස්සේ ඔයා කල්පනා කරනවා මම දැන් මේ ඩිවයිස් එක ගන්න 40000ට නම් Samsung ඩිවයිස් එක ගන්න 40000ට නම් ඔයා Redmi එක කම්පෙයාර් කරනවා Redmi එකත් 40000යි. හරිද? දැන් මේ දෙකෙන් දැන් ලොකු ප්‍රශ්නයක් දැන් ෆෝන් දෙකම එකම ප්‍රයිස් එක ෆෝන් දෙකම ගැටලුවක් නැහැ. ෆෝන් දෙකේම බැටරි කැපැසිටි එකත් ඕකේ. හැබැයි ඊට පස්සේ ඔයා කල්පනා කරලා බලනවා මේක ඩිස්ප්ලේ ක්වොලිටි කොහොමද වෙන්න ඕනේ? රිෆ්‍රෙෂ් රේට් එක කොහොමද තියෙන්න ඕනේ? රිෆ්‍රෙෂ් රේට් එක හොඳට තියෙනවද? එහෙම නැත්නම් රිෆ්‍රෙෂ් රේට් එක කියන්නේ සාමාන්‍යයෙන් ස්මූත්ලි එහෙට මෙහෙට අපි ස්ලයිඩ් කරද්දී ස්ක්‍රෝල් කරද්දී අපිට ඒක ස්මූත්ලි යනවා කියන්නේ රිෆ්‍රෙෂ් රේට් එක හොඳ රිෆ්‍රෙෂ් රේට් එකක් තියෙනවා කියන එක. මේ වෙද්දී Redmi ලාගෙන හොඳ රිෆ්‍රෙෂ් රේට් එකක් තියෙනවා සාමාන්‍යයෙන් අඩු බජට් ෆෝන් වලත්. Samsung ලාගේ නෑ කියන්නේ නැහැ. තියෙනවා. හැබැයි සීමිත ප්‍රමාණයකට තමයි ඒක තියෙන්නේ. ඊට පස්සේ අපි බලන්න ඕනේ අපි ඒකෙන් කරන්න යන දේවල් ඉතින් මම කිව්වා ස්ක්‍රෝල් කරන දේවල් YouTube WhatsApp Facebook ඊට පස්සේ normal call එකක් ගන්නවා වගේ තමයි අපි බලන්නේ කියලා. ඊට පස්සේ අපි කල්පනා කරලා බලනවා වැඩිපුර ඒ කියන්නේ වැඩිපුර RAM එකක් තියෙන්නේ මොකේද storage එකක් තියෙන්නේ මොකේද අපි මේ device දෙක ඒකෙන් compare කරලා බලලා ඔයාගේ අතේ තියෙන budget එකට ඔයා ඒකින් phone එක choose කරගන්නවා. කාගෙන්වත් අහලව phone choose කරන්න යන්න එපා. ඔයාට ෆෝන් ෂොප් එකකට ගිහලා choose කරගන්න තේරෙන්නේ නැත්නම් ඔයාට ඔයා ගෙදර ඉඳන් ඔයාට net එකෙන් choose කරගන්න පුළුවන්. ඔයා කැමති brands දෙකක් ඉස්සල්ලාම ගන්න. ඔයා ගන්න සාමාන්‍යයෙන් A50 series එකේ මොකක් හරි device එකකුයි Samsung ලාගේ. ඊට පස්සේ Redmi Note series එකේ මොකක් හරි device එකකුයි ඔයා ගන්න. අරගෙන ඔයා ඒ නම් දෙක ඒ කියන්නේ ඔයාට ඇහිලා තියෙනවනේ මේක හොඳයි කියලා. එතකොට ඔයා ඒක අරගෙන YouTube එකේ හරි search කරලා බලන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මේකේ නම් දෙක ගහලා worst කියලා. ඒ කියන්නේ Samsung A54 was ඊට පස්සේ ඒ කියන්නේ was කියන්නේ ES කියලා දාලා ඊට පස්සේ ඔයා Redmi Note 13 Pro හරි එහෙම කියලා ගහනවා. ඊට පස්සේ එයාලා කම්පෙයාර්මන්ට් එකක් අපිට දෙනවා. ඒ කියන්නේ මේ ෆෝන් දෙකෙන් මොකක්ද හොඳම ෆෝන් එක කියලා එයා ස්කෝර් එකක් එක්ක එයා කියනවා. මෙන්න මේ විදිහට ඒ කියන්නේ ඒකේ රන් වෙන chipset එක මොකද්ද? මේකේ රන් වෙන chipset එක මොකද්ද? මේකේ RAM එක කොහොමද? මේකේ cam එක කොහොමද? ඉතින් මේ වගේ ගොඩක් දේවල් එයාලා කම්පෙයාර් කරලා අපිට පෙන්නනවා මේකේ fingerprint එන display එකේද? මේකේ fingerprint එන side mounted ද? එතකොට ඒ වගේ දේවල් වලනොත් අපිට ඌමනා කරන දේවල් අපිට ඌමනා විදිහට අපිට ෆෝන් එක හොයා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඔයා යූස් කරන්න හදන්නේ මේක පොඩ්ඩක් කැම් ක්වොලිටිය තියෙන්න ඕනේ. මට ෆෝන් එකේ කැමරාව තියෙන්න ඕනේ කියන කට්ටිය ඉන්නවා. ඉතින් ඒකත් මේ වීඩියෝ කට්ටිය බලනවා. ඉතින් කැමරාව නම් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. වෙන කිසිම දෙයක් නැතුව නම් කමක් නැහැ කියලා. ඉතින් කැමරාවක් විතරක් ඕන නම් ඉතින් ෆෝන් එකට වියදම් කරන ගාන මේ කැම් එකකට වියදම් කරලා ගන්න පුළුවන්. එහෙම නෙමෙයි. යා කියන්නේ කැමරාවත් හොඳයි කියන්නේ ෆෝන් එකේ ඩිවයිස් එකේ ඊටු ටිකත් හොඳයි කියන එක තමයි. සාමාන්‍යයෙන් කට්ටිය හිතන මතේ. ඉතින් එහෙම වෙන්නෙත් නැහැ. එහෙම නොවෙන්නෙත් නැහැ. ඉතින් ඒක අපිට කම්පෙයාර් කරගන්න පුළුවන් ඉන්නේ අපි ගන්න ඩිවයිස් එක අනුව. මම කිව්වනේ කලින් වගේ. ඊට පස්සේ ඔයාට දැන් ඔයා කැම් එකක් හොඳ එකකට යනවා නම් සාමාන්‍යයෙන් මට ඒකට හරියටම රෙකමන්ඩ් කරන්න බෑ. කැම් එක හොඳම ඩිවයිස් එක මොකද්ද කියලා. මොකද මම එහෙම රෙකමන්ඩ් කරොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා අනිත් යූසර්ස්ලාට. එතකොට මම එහෙම කරන්නේ නැහැ. ඇත්තරම හොඳ කැම්ස් තියෙනවා. සමහර කට්ටිය කියනවා iPhone වල කැම්ස් හොඳයි. සමහර කට්ටිය කියනවා Sony වල කැම්ස් හොඳයි. සමහර කට්ටිය කියනවා Huawei වල කැම්ස් හොඳයි කියලා. ඉතින් මම කියන්නේ Huawei P50 Pro ඊට පස්සේ P60 ඉතින් මේ වගේ අලුත් ඩිවයිස් වල කැම් හොඳයි. සහ තව බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ඉතින් මේ බ්‍රෑන්ඩ් වලත් කැම් හොඳයි කියලා කියනවා. ඉතින් එක එක කට්ටියට ඩිපෙන්ඩ් වෙනවා. එක එක දේවල් මම කියවනේ ඔප්ෂන්ස් මත අපි කරන්න යන කාර්යය මත ඒව සියලුම දේවල් ඩිපෙන්ඩ් වෙනවා. සාමාන්‍යයෙන් අපිට Pro versions use කරගන්න බැරි cams තියෙනවා. ඒ කියන්නේ අපිට ඕන විදිහට colors maintain කරගෙන ඊට පස්සේ vibrance හදාගෙන exposure හදාගෙන ඊට ISO හදාගෙන අපිට ඒ විදිහට compare කරගෙන ඒ කියන්නේ අපිට හරියට
මේ ටික ඇඩ්ජස්ට් කරගන්න බැරි ඩිවයිසස් පවා අපිට බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් සමහර කට්ටිය මේ දේවල් කරන්නේ නැහැ. සමහර කට්ටිය මේකේ නිකන් ෆොටෝ කැප්චර් කරනවා, පෝර්ට්‍රේට් ගහනවා, හරි මේක ලස්සනට පේනවා. ඉතින් ඒකයි කියලා මේක තමයි කැම් එක හොඳම ෆෝන් එක කියලා එයාලා හිතාගෙන ඉන්නවා. M phones නැහැ. එහෙම කියන්න බෑ. අපේ යූස් ඒ කියන්නේ අපි යූසර්ට අනුව තමයි ෆෝන් එක ඩිපෙන්ඩ් වෙන්නේ. ඔයා 16 Pro Max එකක් ගත්තා මේ වෙද්දි අවිලා තියෙනවා 2026 දී. මේ වෙද්දි තාම ඇවිල්ලා තියෙන 17 Pro Max එක iPhone ලගෙන්. ඉතින් ඒකත් එක්ක කම්පෙයාර් කරලා බලද්දි සමහර S25 Ultra එකට තියෙන ෆීචර්ස් වැඩි. ඊට පස්සේ 17 Pro Max එකට තියෙන ෆීචර්ස් ඒ පැත්තෙන් ගත්තොත් තවත් වැඩි. ඊට පස්සේ කැම් එකේ අමුතුම ෆීචර්ස් තියෙනවා Samsung ලගේ iPhone ලගේ. ඉතින් මාරුවේ මාරුවට ওই විදිහට උඩ යට යන විදිහට තමයි ෆෝන්ස් හදලා තින්නේ. නැත්තම් හැම එකම ඒ කියන්නේ එකම performance එකෙන් ඒ ෆෝන් එකක් තිබ්බනම් එතකොට ඒක කිසිම ලෙවල් එකක් නැහැ සහ ඒකෙත් කිසිම තරංගයක් නැහැ. ඊට පස්සේ කස්ටමර් බේස් එකක් ලොකුවට හැදෙන්නේ නැහැ දෙකම එකයිනේ කියලා. එහෙම නෝමල් අතහැරලා දානවා. එහෙම ඕන තරම් ඇහිලත් ඇති. එහෙම අනිවාර්යෙන් වෙනවා. ඉතින් ඊට පස්සේ වා යූස් කරන්න හදන්නේ මේක ගේම් සයිඩ් එකට නම් ගේමින් සයිඩ් එකට ඔයාලට සාමාන්‍යයෙන් ලොකු ඩිස්ප්ලේ එකක් අනිවාර්යෙන් ඕන වෙනවා. මොකද ඔයාලට ගේම් එක හොඳට ප්ලේ කරද්දී ඔයාලට හොඳට S2 බලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. සහ S2කට අමාරු නැති වෙන ඩිස්ප්ලේ එකක් වෙන්නත් ඕනේ. එතකොට ඔයා ඒක බලන්න ඕනේ කොහොමද මේක එන්න ඕන ඩිස්ප්ලේ එක සහ මේ වගේ ඩිස්ප්ලේස් තියෙන ෆෝන්ස් මොනවද කියලා ඔයා අනිවාර්යෙන් net එකේ හෝ YouTube එකේ සර්ච් කරලා බලන්න ඕනේ. ඊට පස්සේ ඔයාට නිකන් ඒක සර්ච් කරන්න කලින් වුණත් ඔයාට ඔයාගේ යාළුවෙක්ගෙන් වුණත් නිකමට අහලා දැනගන්න පුළුවන් මේ සාමාන්‍යයෙන් ගේම් වල මචං මොකද්ද හොඳ ෆෝන් එක. ඉතින් එයා ඊට පස්සේ කියන එකක්. තව එක්කෙනෙක් කියනවා තව එක්කෙනෙක් තව එකක් කියනවා. ඒතකොට ඔයා මේ දෙක කම්පෙයාර් කරලා බලන්න කොහොමද මේ දෙකෙන් මොකද්ද හොඳ. ඊට පස්සේ එහෙම නැත්නම් ඔයා ChatGPT ට දාලා අහන්න මම 2026 දී ඔයාලා ඔහම සිංහලෙන් ටයිප් කරලා දාන්න. මම 2026 දී ගන්න ඕන ගේම්ස් වලට ගන්න ඕන හොඳම ෆෝන් එක මොකක්ද. එතකොට එයා අපිට දෙනවා ලිස්ට් එකක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ෆෝන්ස් ටික තියෙන්නේ. ඔයාලට කැමති ෆෝන් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම කියන්නේ ඉතින් ඒ විදිහට එයා දානවා. ඊට පස්සේ අපිට ඕන නම් ඒකේ ස්පෙસિෆිකේෂන් එයාගෙන් ඉල්ලන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අපිට මේ විදිහේ AI තාක්ෂණය එහෙම නැත්නම් ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇවිල්ලා තියෙනවා. ඒකින්ද අපිට ගොඩක් වැඩ ගෙදර ඉඳන් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතනවා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ලයික් එකක් දාන්න. තව කට්ටියට බලන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න. සබස්ක්‍රයිබ් බටන් එක ඔබ නමතක කරන්න එපා. ඒක ඔබ නොටිෆිකේෂන් එක allow කරලා තිබ්බත් එහෙම නැත්නම් all කරලා තිබ්බොත් විතරයි මම දාන අලුත් වීඩියෝ ඔයාලා කරගෙන ගන්න පුළුවන් ඉන්නේ. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් කියන ගමන් මම මේ වීඩියෝ එක අවසන් කරලා දානවා. සියලු දෙනාටම ස්තුතියි. සුබ දවසක්.